Karena hal cuma betul. Kalau gula sama dia dijamin, cuma sampai tidak oleh lewat parisarya ke mulikat demin, parisarya rakyat tema bukose, ගෙනෙන්නට විද්‍යාලීය විදුහල්පතිතුමිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ කටයුතු කළා. එසේනම් ජාතික දජේසවීම සිදු වූයේ ගරු යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුන්ගේ සුරතින් එමෙන්ම ක්‍රීඩා දජේසවීම ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සල්සුම් GDH කෝසලා මහත්මියගේ සුරතින් සිදු වූ අතර සමාරම්භක ප්‍රකාශය 2025 බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ මහරගම කොට්ටාසේ තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025 3යි 7 වන අද දින පස්වරු 1ට ගෞරව අභිමානයෙන් යුතුව අත්‍යාලංකාරයෙන් ආරම්භ කළ බවට ප්‍රකාශ කරනවා. ගගන සාගර නිවාසවල සිටින සියලුම දරුවන් අත්පොල සන්නාදයක් ලබා දෙමින් තම විද්‍යාලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ඇතිනා දෙව්දුව ප්‍රමුඛ ක්‍රීඩක කන්‍යාවන්ගේ පැමිණීම සාදරයෙන් පිළිගනිමි. දෙවියන් ඔවුන්ට ඉන්ද්‍රත් කලාවත් ලබා දුන් බව. එවන් අතීතය සිහිගන්වමින් මේ ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමටයි මේ ඇතිනා දෙවගන ප්‍රමුඛ ක්‍රීඩක කන්‍යාව ඇතිනා දෙවගනගේ ගිනිසුදුව දැල්වීම සිදු කරන්නේ විද්‍යාලීය විදුහල්පතිතුමියයි. ඔබ දකින්නේ විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායකයා සහ ප්‍රධාන ක්‍රීඩා නායිකාවයි ඇතිනා දෙවගනගේ ගිනිසුව ලබා දුන්නේ ප්‍රධාන ක්‍රීඩා නායකයා සහ ක්‍රීඩා නායිකාවටයි. ප්‍රධාන ක්‍රීඩා නායක රුමික දෙවුනිජ ජයසේකර, ප්‍රධාන ක්‍රීඩා නායිකාව විදුත්සා විදුදිනි. දැන් නිවාසගృహි ක්‍රීඩා කරගනිමින් තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ ක්‍රීඩා උළෙල
නිල වශයෙන් ආරම්භ කිරීමටයි ඔලිම්පික් ගගන නිවාසයයි ගගන නිවාසී ක්‍රීඩා නායකයා සහ ක්‍රීඩා නායිකාව ගගන නිවාසී ක්‍රීඩා නායකයා සාගර නිවාසී ක්‍රීඩා නායකයා සහ නායිකාව ගගන නිවාසී ක්‍රීඩා නායකයා සහ නායිකාව සහ පෙරළ නිවාසී ක්‍රීඩා නායකයා සහ ආකාරයෙන් ආරම්භ වන්නේ තලවතුගුඩ ආග්‍රාමාත්‍ය විද්‍යා අධ්‍යාපන කොට්ටාසයට අයත් තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ දෙරණ ගගන සාගර යන නිවාසවලින් තරඟ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අපි අද දින පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා තරඟයේදී ක්‍රීඩාවේ උත්තරීතර භාවය ආරක්ෂා කරමින් ක්‍රීඩා නීති රීති පිළිපදිමින් ජය පරාජය සවම විද්ද ගැනීමේ අදිටනින් තරඟ වදින බවට අමුත්තන් ඉදිරියේ ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දෙමු. ස්තුතියි සංවිධානය කිරීම එමෙන්ම දෙරණ ගගන සාගර යනුවෙන් නිවාස 3ක් නම් කරමින් මෙවර පරිසරයට දරුවන්ගේ ආදරය එවත නම් පරිසරය රැක ගැනීමට දරුවන්ව හුරු කරමින් වෙනස් තේමාවකින් ක්‍රීඩා උළෙලක් සියලුම දෙනාට සුබ මධ්‍යහනක් වේවා. මම හිතන්නේ අද මට ඉතා විශාල සතුටු දවසක්. මේ වෙලාවේ ගරු යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මැතිතුන්, කලාප අධ්‍යාපන කාර්යාලය මගේ සහෝදරියන් වන තවත් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ මොල්ලිගොඩ දීප්ති මොල්ලිගොඩ මැතිණිය සහ හේවාගම කනිෂ්ඨ විද්‍යාලයේ කාන්ති මැතිණිය කාන්ති ලියනගේ මැතිණිය සහ සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිතුමිය උපේක්ෂා රණසිංහ මැතිණිය
සහ අනෙකුත් සියලුම සම්භාව්‍ය ආරාධිතය පිළිගෙන මේ වෙලාවේ අප සමග එක්වන සියලුම ආරාධිත අමුත්තන් පිළිගන්නවා මේ අවස්ථාවේදී අපේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම්තුමා සහ අපේ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතිතුමන් ආනන්ද මහතා මේ අවස්ථාවේදී ආදරෙන් ගෞරවයෙන් ඔබ සැම පිළිගන්නවා. ඊළඟට අපිට විශාල ධෛර්යයක් වෙලා තිබුණ මේ චීන සමූහාණ්ඩුව සමග එක්වී කටයුතු සම්පාදනය කරමින් අපේ පාසලට ඉතා විශාල සහායක් ලබා දුන් අපේ මේ ආරාධනය පිළිඅරන් මෙතෙන්ට පැමිණි ඔබ සැමත් ආදරෙන් පිළිගන්නවා. ආදි ශිෂ්‍ය සංගමේ නිලධාරී මහතුන් සැමත් ආදරයෙන් පිළිගන්නවා. අනිකුත් සම්භාවයේ ආරාධිත අමුත්තන් ආදරයෙන් පිළිගන්නවා. ආදරණීය දෙමව්පියනි, ආදරණීය දුව පුතේ, මගේ ආදරණීය සහෝදර ගුරු මණ්ඩලයේ මේ සැම ඔබ සැම සහ මට සහාය ලබා දෙන්න නිරන්තරයෙන් මගේ යහළු පිරිස ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අපි මේ සැරේ මේ තේමාව ඊටාම වෙනස් එකක්. ඉතින් සබා ධර්මය ආරක්ෂා කරමු. මේ විශ්වයට අපි හුස්මක් ලබා දෙමු යන තේමාව යටතේ නව සංකල්පයක් අද දින අපි ඉදිරිපත් කරනවා. අපිත් සමග එකතු වෙන්න ඔබ සැමට බොහොම ස්තුතියි. ස්තුතියි ඒ විද්‍යාලීය විදුහල්පතිතුමිය NADR කුමාරසිංහ මහත්මිය. ඇගේ සංකල්ප සීග්‍රීන් ක්‍රියාවට නැංවෙමින් අද දවසේත් මේ විශාල ක්‍රීඩා උත්සවය We represent the land of our world. Hello everyone, our land is our home. It gives us trees, flowers, animals and all the food we eat. But sometimes people forget to take care of it. They throw trash on the ground, cut down too many trees and make the air dirty. But guess what? We can be earth heroes and protect our land. Here's how. Number 1. Throw trash in the bin. Keep the ground clean and happy. Number 2. Plant more trees. Trees give us air to breathe and a cool place to play. Number 3. Save water and electricity. Turn off the tap and lights when you don't need them. Number 4. Take care of animals. They share our land and need our love. Number 5. Teach others. Tell your friends and family how to help the earth. Every small action makes a big difference. Let's work together to keep our land clean, green and beautiful. Thank you. We are the house gardener. We represent the sky of our world. Have you ever looked up at the big blue sky and seen fluffy white clouds, shining stars, or colorful birds flying? Our sky is amazing. It gives us fresh air and rain. But makes the sky dirty. This is called pollution, and it's bad for people, animals, and
we all work together, we can keep our sky bright blue. Beautiful. Let's be protectors. Thank you. We are the Father. We represent the ocean of our world. Honored guests, ladies and gentlemen, do you know that the ocean is the heart of our planet? It gives us air to breathe, food to eat, and a home for so many amazing sea animals like dolphins, turtles, and coyotes. But our ocean is our health. Sometimes people throw trash into the water and animals can get hurt. Big fishing boats sometimes take too many fish. The ocean will start to lose its balance. Thank you. So what can we do to help? It's easy. Number 1. Throw trash in the bin. Never let plastic go into the water. Number 2. Use less plastic. Try using a lunchbox instead of plastic bags. Number 3. Save water. Turn off the tap when you're not using it. Number 4. Tell others. Teach your friends and family to love and protect the ocean. If we all work together, we can keep our ocean clean and full of life. Let's be ocean heroes. Thank you. Hello friends. We spoke about the big beautiful ocean that gives us air, food and home for amazing sea animals. But they need our help. Let's stop throwing trash into the water and save our sea friends. Thank you. And we spoke about our green and wonderful land, trees, animals, and even the food we eat come from the land. Let's keep it clean, plant more trees, and take care of nature. And don't forget our bright blue sky. It gives us fresh air, sunshine, and rain. We must stop polluting the air by using fewer cars and saving electricity. Thank you. Let's protect our ocean, land, and sky because together they make our beautiful world. Let's keep the ocean clean. Let's take care of the land. Let's keep the sky fresh. Let's protect our world together. හොඳ මේ අවස්ථාවට සම්බන්ධ වෙන තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ NADR කුමාරසිංහ විදුහල්පතිතුමියගෙන් අවසරයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුලවීර මැතිතුමාගෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු සියලු මහත්ම මහත්මීගෙන් වගේම
අද දින මේ තරගයට සහභාගී වෙන උත්සවයට සහභාගී වෙන දරුවන්ගෙන් අවසරයි. මේ වගේ උත්සවයක ඇත්තටම කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා මේ වගේ පාසලක. පහසුකම් අඩු පාසලක මේ වගේ උත්සවයක් සංවිධානය කරනවා කියන්නේම මම දන්න තරමින් ඉතා විශාල අභියෝගයක්. ඒ අභියෝගය ඉතා සාර්ථකව ජයගෙන තියෙනවා පාසලේ විදුහල්පතිතුමිය. එතුමියගේ උනන්දුවෙන් පේනවා මේ පාසල ගොඩනගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා. ඒ වගේම මේ උත්සවය සංවිධානය කරන්නත් අලංකාරවත්ව මේ උත්සවය කරන්නත් ඒ වගේම අර්ථාන්විතව මේ නිවාසාන්තර ක්‍රීඩා තරගය පවත්වන්න ඒ නිවාස නම් කිරීම ඒවට අරමුණු හේතුපාඨයන් මේ සියල්ල ගත්තහම මේක අර ක්‍රීඩා උළෙල ඉක්මවා ගිය උත්සවයක් බවට එතුමිය පත් කරලා තියෙනවා. මම එතුමියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ගත්ත උත්සාහයට සහ විශේෂයෙන්ම අපිට මේ අවස්ථාව ලබා දීමට. ඇත්තටම හැම දරුවම දක්ෂයි. හැම දරුවටම හැකියාවක් තියෙනවා. අපේ වගකීම තමයි ඒ දරුවන්ගේ හැකියාව, ඒ දක්ෂකම තීරුම් අරගෙන දැකලා ඒ දරුවන් අදාළ තැනට ගෙනියන එක. ඒක විශේෂයෙන්ම පාසලකදී පාසලේ ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ වගේම රජයේ වගකීම ඒ දරුවන් අඳුන ගැනීම, ඒ දරුවන්ට ඒ සියලු පහසුකම් ලබා දීම සහ ඒ දරුවන් අනාගතයේ හොඳ පුරවැසියන් බවට පත් කිරීමට උත්සාහ ගැනීම. මම හිතන්නේ මේ පාසලේ දක්ෂ දරුවෝ ඇති, හොඳ ක්‍රීඩකයෝ ඇති, අපේ රටේ අනාගතයේ ක්‍රීඩාවට ජාත්‍යන්තරයට අරගෙන යන්න පුළුවන් දරුවෝ මේ අතර ඇති. ඒක නිසා අපේ වගකීම ඒ දරුවන් ඒ තැනට ගෙනියන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරන එක. ඉතින් මේ වගේ උත්සවයකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එවැනි දරුවන්, දුවා දරුවන් නිර්මාණය කර ගැනීම. ඒ වගේම මේ උත්සවයේ වෙලාවේ මම දැකපු විශේෂ සිදුවීමක් තිබ්බා. ඒකත් නොකියම ගියොත් හොඳ නැහැ කියලා මට හිතුණා. විශේෂයෙන්ම දෙරණ නිවාසයේ ගුරුතුමියක්, මම නම අහගත්ත නිසංසලා ගුරුතුමිය. එතුමිය මෙතන දරුවෙක් පෙන් වගේ යනකොට පැනලා ශාමලි ගුරුතුමිය පැනලා ඒ දරුවව අල්ලගත්තා. ඒ දරුවා වැටෙන්න දුන්නේ නැහැ. මම හිතන්නේ ඒ වගේ ගුරුවරු තමයි අපිට අද දවසේ මේ සමාජයේ ගොඩනැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙන්නේ. මට හරි පුදුම හිතුණා ඒ ගුරුතුමිය හරියටම කුස්සෙක් වගේ බලන් ඉඳලා ඒ දරුවා දිහා වැටෙන්න නොදී අල්ලගත්තා. ඉතින් එහෙම තමයි ගුරුවරු මේ දරුවොත් එක්ක ජීවත් වෙන්නේ. බොහොම ආස හිතෙනවා මේ වගේ තැන් වලට එන එක. නමුත් ඉතින් අර අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ගොඩක් වෙලා රැඳෙන්න බැරි වුණත් මම එතුමියගේ ආරාධනාව පිළි අරගෙන මෙතනට ආවේ. මේ වගේ අවස්ථාවන් වලට අපේ සම්බන්ධ වීම, සහභාගී වීම අපේ වගකීමක් නිසා. ඉතින් නැවතත් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ උත්සවයක් සංවිධානය කිරීම සහ අපිට ආරාධනා කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම අර ගුරුතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ දරුවෝ වෙනුවෙන් ඒ වගේ සොයා බැලීමක්, කැපකිරීමක්, මැදිහත් වීමක් කරන එක මම හිතන්නේ අනිත් ගුරුවරුත් ඒ වගේම ඇති. ඉතින් සියලු දෙනාට සුබ පතනවා. මේ වගේ උත්සවයක් සංවිධානය කිරීම සහ ඒ වෙනුවෙන් මහන්සි වීම මොහොතකදී. මේ තෙවන ස්ථානය ලබා ගන්නේ දෙරණ නිවාසයයි. දෙරණ නිවාසයයි හොඳ පුරස්කාරයක් ලබා දෙන්න. තෙවන ස්ථානයේ කුසලානය අප ලබා දෙන්නට සූදානම්. මේ මොහොතේදී ඉක්මනින්ම නිවාසයේ ක්‍රීඩා නායකයා පැමිණෙන කුසලානය සහ සාහිත්‍යපත් ලබා දෙන්නේ අද ප්‍රධාන ආරාධිත මුත්තා වශයෙන් සපමෙනි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා. හොඳ අපල සන්නාදයක් ලබා දෙමු මේ දරුවන් වෙනුවෙන්. ඊළඟට
ශූරතාවය ලබා ගන්නා නිවාසය 2025 තලවතුරුඩා ග්‍රාමාන්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලේ ළමා ක්‍රිකට් තරගයේ අනුශූරතාවය හිමි කරගන්නේ සාගර නිවාසයයි. සාගර නිවාසය ඔවුන්ට හිමි අනුශූරතාවයේ දින කිහිපයක් මුළුල්ලේ පැවැත් වූ තරගවල එක් ප්‍රතිඵලයක් මේ වේදිකාවේ දිගහැරේ. මෙන්න අනුශූරතාවය මෙවර ක්‍රිකට් තරගයේ සාගර නිවාසය යවන කටයුතු ක්‍රීඩා අමාත්‍යතුමාගේ සුරතින් ඒ අනුශූරතාවය හිමි කුසලානය එමෙන්ම සාතිකපත් ලබා ගන්නා මොහොත. එසේනම් මෙවර තලවතුරුඩා ග්‍රාමාන්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලේ ක්‍රිකට් තරගයේ ශූරතාවය දිනාගන්නේ ගගන නිවාසයයි. ගගන නිවාසයට හිමි ඒ ශූරතාවයේ කුසලානයයි පිරිනැවෙන්නේ. අත්පොර සංවාදයක් ලබා දෙන ආරම්භන අද දිනේ ප්‍රථම තරගය. සාගර නිවාසයේ උණුසුම්මත් වන සම්මානයක් ලබා දෙන දෙවන ස්ථානය ගගන නිවාසය, තුන්වන ස්ථානය පෙරණ නිවාසය. ඒ විදිහට පළමු ශ්‍රේණියේ තරගයන්ගේ ආදරණීය තරගය අවසන් වනවා. ඊළඟට අපි සූදානම් තෙවන ස්ථානය සාගර නිවාසී දෙක ශ්‍රේණිය.
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ සුරතින් අපි ලබා දෙන්නේ ගගන නිවාසයයි දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ හිටිදුර ධාවන සව්වේ ගගන නිවාසය. හිටිදුර ධාවන තරගයේ දෙක ශ්‍රේණිය වෙනුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ පෙරණ නිවාසයයි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන සඳහා සහතිකපත් පෙරනැමීමයි සිදුවන්නේ. පොදාපොල් සන්නාදයක් ලබා දෙමු. දෙවන ස්ථානයේ හිමි කරගත් සාගර නිවාසය, දෙවන ස්ථානයේ හිමි කරගත්තේ ගගන නිවාසය, ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ දෙරණ නිවාසය. අප සූදානම් මෙම තරඟ ඉසව්වේ තුන ශ්‍රේණියේ සාධක පත්‍ර ප්‍රදානය කරන්නටත් හිටිදුර ධාවන ඉසව්වේ තුන ශ්‍රේණියේ සාධක ප්‍රදානයයි මේ තුන ශ්‍රේණියේ තුන්වන ස්ථානය දිනා ගනු ලබන්නේ දෙරණ නිවාසයයි. දෙරණ නිවාසයයි. හිටිදුර ධාවන තරගයේ තුන්වන ශ්‍රේණියේ සාධක පත්‍ර පිරිනැමීම සාගර නිවාසයෙන් පුතකුඩ අවස්ථාව ලබා දෙන්න. හොඳයි. අපි හතරවෙනි ශ්‍රේණිය සඳහා සාධක පත්‍ර පිරිනැමීමට සූදානම්. එහි හිටිදුර ධාවන සව්වේ හතරවන ශ්‍රේණියේ දෙවන ස්ථානය හිමි කරනු ලබන්නේ දෙරණ නිවාසයයි. දෙරණ නිවාසයයි. හතර ශ්‍රේණියේ දරුවෝ ඒ සඳහා යොමු කරන්න. එහි දෙවන ස්ථානයේ හිමි කරනු ලබන්නේ ගගන නිවාසයයි. ගගන නිවාසයයි. හිටිදුර හතරවන ශ්‍රේණියේ ජයග්‍රාහකගේ ගමනීම දෙවන ස්ථානය දෙරණ නිවාසය, දෙවන ස්ථානය ගගන නිවාසය, ප්‍රථම ස්ථානය සාගර නිවාසය. අධ්‍යාපන කලාපේ කලනී රත්නායක මහත්මියගේ සුරතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය. අද මේ විවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ලොකු ශක්තියක් එයින්ම ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයෙන් මේ පාසල සඳහා ලබා දෙන්නා වූ අත්වාරුව බෙහෙවින්ම අගය කොට සැලකිය යුතුමයි. පුංචි පියවර තබමින් ඉතා ඉක්මනින් නිවාස දෙකයි.
අතර වාරයේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි මේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවුණු හිටපු විදුහල්පතිතුමිය අනුලා ජයන්තදී මහත්මියත් අප සමගින් සම්බන්ධ වෙනවා. ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා. එමෙන්ම පාසලේ ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් පැමිණි නලින් මහතාත් අපි ආදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි සූදානම් බෝලය විසිරීමේ තරඟ මේ දරුවන් සඳහා සාපේක්ෂ පත්‍ර පිළිගැනීම සිදු කරන්නේ යෝග්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා GPS රපන්විතා මහත්මියයි ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය වෙනුවෙන් විශේෂ අවස්ථාවකට යොමු වන්නටයි සූදානම් වන්නේ. ඒ විශේෂ දක්ෂතා දැක්වීමක් වෙනුවෙන් විශේෂ කුසලතා සාධකයක් සහ සම්මාන ප්‍රදානයක් සිදු කිරීමට ඒ සඳහාම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියට මෙම ස්ථානයේ රැඳී සිටින ඉල්ලා සිටිනවා. විශේෂ අවස්ථාවක් මොකදනේ නිවාස තුනකට බෙදුන ගගන නිවාසය නියෝජනය කරන හිසාරා සයන්සී දියණිය වෙනුවෙන් සියලු නිවාස වලින් හොඳ ප්‍රසන්නාදයක් ලැබෙනවා. එයයි අති විශිෂ්ට එකමුතුකම මේ පාසලේ මේ දරුවන්ගේ. ගගන නිවාසයයි වේගෙන් හා බාධක මතින් දිවීමේ තරගයේ තුන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය හිමි කරගනු ලබන්නේ දෙරණ නිවාසයයි. වේගින් හා බාධක මතින් දිවීමේ තරගයේ තුන ශ්‍රේණියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් මේ හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. සාතික පත්‍ර වත්මන් විදුහල්පතිතුමියයි හිටපු විදුහල්පතිතුමියයි ඉතාම ආදරෙන් දරුවන්ට සහතිකපත් ප්‍රදානය කරන මොහොත හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. වත්මන් විදුහල්පතිතුමියට හොඳ ගමනක් යන්නට පාසලට සූදායි පරිසරයක් නිර්මාණය කරන්නට හිටපු විදුහල්පතිතුමිය අනුලා ජයකොඩි මහත්මිය කටයුතු කරපු බව අපි ආදරයෙන් සිහිපත් කළ යුතුමයි. හොඳයි වේගින් හා බාධක මතින් දිවීමේ තරගයේ හතරවන ශ්‍රේණියේ දෙවන ස්ථානය ගගන නිවාසයයි. වේගින් හා බාධක මතින් දිවීමේ හතරවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය සාගර නිවාසයයි.
වේගය හා බාධක මතින් දිවෙන්නේ තරඟේ තවන ස්ථානය දෙරණ නිවාසය එහි දෙවන ස්ථානය සාගර මෙම ස්ථානයට සපමින තලවතුගොඩ ග්‍රාමාත්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලට ශක්තියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් අධිකාරී මහතා ආදරයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම විදුහල්පති W.A. කපිල වීරසූරිය මහතාත් අපි ආදරයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම ගුරු උපදේශක වරියන් ලෙස කටයුතු කරන එම තරගයේ සව්වේ බාලක අංශයේ ත්‍යාග සහ සාධක පත්‍ර සම්මාන පිරිනැමීමයි ඊළඟට සිදු කරන්නේ. මීටර් 74 වන ශ්‍රේණිය බාලක තෙවන ස්ථානය දෙරණ නිවාසී සෙජාන් ඉහන්ස. එම සව්වේ දෙවන ස්ථානය සාගර නිවාසී සෙතුන් රුවන්ස. ඊළඟට අප සූදානම් පහ ශ්‍රේණියේ මීටර් 75 දිවීමේ බාලක අංශයේ තරගයේ සවුවට ත්‍යාග සහ සාධක පත්‍ර පිරිනමන්නට නිවාසයේම විදුල උෂේන් ජාත්ම. අප සූදානම් එම පහ ශ්‍රේණිය මීටර් 75 දිවීමේ තරගයේ බාලිකා ඉසව්වේ සම්මාන සහ සාධක පත්‍ර පිරිනමන්න. එම ඉසව්වේ තෙවන ස්ථානය දෙරණ නිවාසී AD ලිත්සන්දි මනුල්යා. දෙවන ස්ථානය ගගන නිවාසී රිතු ශ්‍රී බැවින්ම ස්තුතිවන්ත වනවා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සරත් අධිකාරී මහතාට අප සමගින් එක්ව මේ දරුවන්ට ත්‍යාග සහ සාධක පත්‍ර පිරිනැමීම වෙනුවෙන් හොඳයි.
විනිශ්චය කරන විනිශ්චය මණ්ඩලයේ සූදානමින් සිටිනවා සෑම තරගයක්ම නිසි වේලාවට ආරම්භ කරන්න. ඒ නිසා කරුණාකර ඔබගේ නිවාසය නියෝජනය කරමින් තරගය සඳහා ඉදිරිපත් වන ආදරණීය දරුදරියන් නියමිත වේලාවට තරග ආරම්භ කරන ස්ථානයට යොමු කරන්න. ශ්‍රේණිය මේටර් 50 බාලිකා තරගයේ දෙවන ස්ථානය
di Shenoli Dihansa Sagar Niwasa. प्रथम स्थाने हिमी करगन्ने HM देवमी सेनावा गगन निवासय Australia Paralisauye Jayagaya Awun Malapalla Vijayaghosh Vidyalaya Vidyalantumaage Suratin සාධක සම්මාන ලබා ගන්නා මොහොත. ඊළඟට තුන ශ්‍රේණිය ගැහැණු එමත් නැත්නම් බාලිකා මීටර 75 දිවිමේ තරගයේ සම්මාන ප්‍රදානය. Hondai atur mare awal sakyak dීමට පැමිණි මෙතෙකු උපනගරාධිපති සුනිල් කොඩිකප්පු මහතා ආදරයෙන් පිළිගන්නවා. එමෙන්ම කොට්ටාව විද්‍යාදාන මහාවිද්‍යාලයේ විදුහල්පති චන්දන විදුලිතේ මහතා ආදරයෙන් පිළිගන්නවා. Starea DADG Jalulu Gulsara Sagar Niwasa Yait Pati Aradhana Karnawa Sambala Sahabat Patra Pradana Sabaha Television dan Radio Network Adhyakshya Dadanidi Rajanayaka Mahatala Emenna Pravina Janamatyavedi Chandana Vijayakun Mahatala අපි ගෞරවයෙන් ආරම්භ කරනවා.
මේක වැත්තපහ බාලිකා අංශයේ සම්මාන ප්‍රදානයයි මේ ඊළඟට අප සූදානම් මේක වැත්තපහ තුන ශ්‍රේණිය බාලක අංශයේ සම්මාන ප්‍රදානයේද මේක වැත්තපහ බාලක අංශයේ තුන්වන ශ්‍රේණිය තරගිකව්වේ ප්‍රථම ස්ථානය සතුන නිවාසී චතුර ජයවර්ධන තරගිකව්වේ දෙවන ස්ථානය ජරණ නිවාසී නිවින ප්‍රදාන තරගිකව්වේ ප්‍රථම ස්ථානය SWG සංගමශීලා සාගර නිවාසී පසුගිය දිනවලදී ජපන් ආධාර යටතේ පැන්ඩා පරිත්‍යාගයන් මේ පාසලේ දරුවන්ට ලබා දීමට කටයුතු කළේ චීන ආධාර යටතේ මේ පාසලේ දරුවන්ට මේ පහසුකම් දෙවන ස්ථානය බගන නිවාසයේ MA තරුෂි ධනංජනා සමග දී අනාශා පැහැසරණ කරම් बालिका प्रथम स्थानය सागर निवासी W चनुली सेनाशा सिल्वा समग NA गिवान्या केशादी प्रथम स्थानය सागर निवासी දෙවන ස්ථානය ගගන නිවාසය තුන්වන ස්ථානය දෙරණ නිවාසය හතර ශ්‍රේණිය බාලිකා කරම් තරංගාවලිය Sekarang perjalanan hadirin sekalian, jaganya lebih bangsawan menyebarkan si jaganya. Hadirin sekalian, bangsawan si sekarang jaganya. Tulis pada dagang relasi
MH Channel Ashen සමග IH පිසුල අභිෂේක්. දෙවන ස්ථානය දෙරණ නිවාසයේ RA සුජාන් ඉහන්සේ සමගින් G විරුද්ධ මන්සිලි පිළිවෙල. අතරේ බාලක විශ්වයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ 4 වන ශ්‍රේණියෙන් සාගර නිවාසයයි RA සුතුන් වංශ සමග GWR රණග රණ්ඩු. එමෙන් අප සූදානම් පහ ශ්‍රේණියේ බාලිකා අංශයට සාතික සහ සම්මාන ලබා ගන්න මොහොත අප සූදානම් මේ සමගින් බාලිකා අංශයේ දෙවන ප්‍රථම ස්ථාන සඳහා සම්මාන සහතික පිළිගැනීම. පහශ්‍රේණිය බාලකංශයේ කරම් තරඟ ඉසව්වේ දෙවන ස්ථානය හිමි කරගන්නේ දෙරණ නිවාසයයි HLA තිරත් මින්හස් සමග UD දනිදු සචේතන. එහි දෙවන ස්ථානය හිමි කරගන්නේ ගගන නිවාසයයි AR සස්මිත හේෂාන් සමග උමික දෙව්විජය ජයසේකර. ප්‍රථම ස්ථානය හිමි කරගනු ලබන්නේ සාගර නිවාසයයි MM රනිදු අනුහස් මාගංග සමග KA ගණේදු ප්‍රසාද් පෙරේරා. ඒ අතරවාරේ ආදි ශිෂ්‍ය තරගය ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කරගනිමු. ඒ වගේමයි දෙමාපිය තරගය පැවැත්වීමටත් කටයුතු සම්පාදනය කරගනිමු.
නිවාස පරීක්ෂාවත් ඒ අතර වාරයේ සිදුවනවා. ඒ නිසා මේ ඉක්මනින් ඔබගේ නාම යෝජනා ප්‍රධාන පීඨිකා පරිශ්‍රයට ලබා දෙන්න අපි සූදානම් ඔබගේ තරඟ ආරම්භ කරන්නට. නැවතත් මේ කාරණක දැනුම් දීම ආදි ශිෂ්‍ය තරඟය 6 7 සහ 8 ශ්‍රේණි ආදි ශිෂ්‍ය තරඟය වැඩිහිටි ඒ වගේම දෙමාපිය තරඟය කාන්තා සහ පිරිමි වශයෙන් අධිර දෙකක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඔබගේ නාම යෝජනා හැකි ඉක්මනින් කාර්යාල පරිශ්‍රයට ලබා දෙන්න අපි සූදානම් තරඟ ආරම්භ කරන්නට. දෙමාපිය තරඟ සඳහා ඉක්මනින් නම් ලබා දෙන්න. නැරොත් තරඟය අවලංගු කිරීමට සිදුවනවා. අඳුර දැකීමට මත්තෙන් සරඹ සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි. ඒ නිසා ඉක්මනින් දෙමාපිය තරඟය සඳහා නම් ලබා දෙන්න. විනාඩි 5ක් තුළ දෙමාපිය තරඟය සඳහා නම් ලබා දෙන්න. නැතහොත් තරඟය අවලංගු කිරීමට සිදු වේ. පහ ශ්‍රේණියේ මිශ්‍ර දහම තරඟය පැවැත්වෙන්නේ.
ආදී ශිෂ්‍ය තරගය සහ දෙමාපිය තරගය මෙම තරගයේ අනතුරු පැවැත්වීමට නියමිතයි. එම තරග දෙක අතර වාරයේදී දරුවන් සමන්ද සංදර්ශනය සඳහා සූදානම් කරගන්න.
Rani. ඔවුන්ෙහි සෞඛ්‍ය ප්‍රදානය කරන්නේ යෝධ විලා ආයතන අධිපතිය දේශාභිමානී ජනප්‍රසාදිනී කීර්ති ශ්‍රී වීර මාතා ලතිකා නාගරත්න මහත්මිය. ප්‍රථම ස්ථානයේදී අනාශා පහතරණී සදන නිවාසය